මෙන්න මේ ගාන ඉඳලා මෙන්න මේ ගානට බල්ක් කළේ කොහොමද? පළවෙනිම දේ තමයි මම කැලරි සර්ප්ලස් එක කිව්වා. කැලරි සර්ප්ලස් එක කියලා කියන්නේ අපේ ශරීරය තුළ දහනය වෙන කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් ආහාර වලින් අපේ ශරීරයට එකතු කරගන්න ඕන. ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලුව දෙයක් තමයි ලංකාවේ හැටි ඩයට් ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයාගේ බත් එක ඔයාගේ අම්මට බෙදන්න දෙන්න. මොකද කැලරි සර්ප්ලස් එකක් හැදෙන විදියට එයා වැඩිපුර බත් බෙදනවාම තමයි. හැබැයි ඒවා කටින් එකට නම් තනියෙන් බෙදා ගන්න වෙනවා. අපි මේකේ කොච්චර ඩයට් ප්ලෑන් හැදුවත් ලංකාවේ මිනිස්සු පුරුදු පුහුණු වෙච්ච කෑම රටාවක් තියෙනවා. ඒක නිසා මම බල්කින් එකට කාපු විදිහ මම ඔයගලන්ට කියලා දෙන්නම්. ලංකාවේ ප්‍රධාන ආහාරය බත්නේ. ඒකත් එක්ක ඔයාලගේ ගෙදර පරිප්පු හරි රතු වල හරි තව එළවලුවක් එක්ක මොන හරි තව කොළමැල්ලුමක් හදනවනේ. ඒකට ඔයා කරන්න ඕනේ බිත්තර දේකේ මාළු හරි චිකන් හරි වාගේ වෙලට ඇඩ් කරගන්න. ඔයා මේ විදිහට උදේ කෑමයි දවල් කෑමයි කන්න. ඊට පස්සේ ඔයා සාමාන්‍යයෙන් හවස 4 5 වගේ වෙනකොට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක බිත්තර දෙයක් වගේ ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඊට පස්සේ ඔයා රැයටත් අර උදේ කෑවා වගේ කන්න. මම දන්නවා දැන් ලංකාවේ කෑම රටාව වෙනස් වෙලා තියෙනවා. ඔයා බල්කින් එකක් කරන නිසා ඔයාලට පොත්තුවක් හරි රයිස් එකක් ගන්න එක්ස්කියුස් එකක් තියෙනවා. හැබැයි ඔයා මේ කටින් එකේදී නම් කරන්න යන්න එපා. මම ඉස්සරහට කටින් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේදී නම් හිතන්නවත් එපා. ඊළඟ දේ තමයි liquid calories. මේක තමයි බල්කින් වල ගේම් චේන්ජර්. drinking calories way easier than eating calories. මේ තියෙන මගේ ෂේක් එකේ රෙසිපි එක. ඔයාලට පුළුවන් එකපාර 1000 කැලරි තියෙන ෂේක් එකක් එකපාර හදාගෙන ඒක කොටස් 4කට බෙදාගෙන බොන්න. ඔයාලට මේකට වෙනම තර්මල් බොටල් එකක් තියෙනවා නම් වැඩේ තවත් ලේසි. ඊළඟ දේ තමයි progressive overload කියලා කියන්නේ. මේක ඔයාලට ක්‍රම කීපයකටම කරන්න පුළුවන්. මම එක එක ක්‍රම try කරලා බැලුවා. මම කරේ මෙහෙමයි. push pull legs කියලා දවස් 3කට workout එක හැදුවා. මම සාමාන්‍යයෙන් එක muscle group එකකට exercise 4ක් කරා. මෙහෙමයි. මම මේ වැඩේට mic nest එකේ තියෙන එකත් add කළා. මම එක එක්සයිස් එකක් කරේ සෙට්ස් දෙකයි. එකක් warm up set එක අනිත් එක main set. ඔයා warm up set එකේදී 4 to 4 seconds වල tempo එක තියාගෙන reps 6ත් 8ත් අතර failure වෙන්න ගහන්න පුළුවන් සාමාන්‍ය බරක් අරගෙන යන්න. ඒ set එක perform කරන්න. main set එකේදී අර විදිහටම 4 to 4 seconds වල tempo එක තියාගෙන reps 6ත් 8ත් අතර failure වෙන්න ගහන්න පුළුවන් උඩරිම weight එක දාලා ඒ set එක perform කරන්න. ඔයා ඔය වගේ හැම exercise එකකම sets දෙක ගානේ කරන්න. මම කියන්නේ මේ මට වැඩ කරපු ක්‍රමයක්. මේක ඔයාලට සමහරට වැඩ කරන්නත් පුළුවන් වැඩ නොකරන්නත් පුළුවන්. ඔයාලට කලිනුත් කියලා දිනවනේ මේක නිකන් හරියට කේක් එකක් හදනවා වගේ. එකම කේක් එක විවිධ ක්‍රමවල විවිධ රසයෙන් හදන්න පුළුවන්. ඒත් ඒ කේක් එක කවදාවත් තවත් කේක් එකකට සම කරන්න බෑ. ඊට පස්සේ මම හැමදාම 10 minutes වගේ කාඩියෝ වර්කවුට් එකක් කරනවා. මෙහෙම ඔයා 10 minutes වගේ කාඩියෝ වර්කවුට් එකක් කරා කියලා ඔයා කෙට් වෙන්නේ නැහැ, බය වෙන්න එපා. හරි. ඊළඟ දේ තමයි supplements. supplements කියන්නේ අතිරේකයක් විතරයි. සප්ලිමන්ට්ස් ගැන කතා කරොත් ඔයාට මාස් ගේන එකට වඩා වේ ප්‍රෝටීන් එකට යන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. මොකද ඔයා මාස් ගේනර්ස් වලින් ඔයා ගන්න දේ කෑමෙන් අරගෙන ඔයා මසල් බිල්ඩ් වලට වේ ප්‍රෝටීන් එකක් ගත්තොත් ඔයාගේ ඇඟේ ෆැට් එක දානවා වෙනුවට මසල් බිල්ඩ් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ක්‍රියේටින්. සමහර අයට ක්‍රියේටින් ගත්තාම පොඩි බඩේ දැවිල්ලක් එන්න පුළුවන්. සමහර අයට කොණ්ඩේ යනවා වගේ ජානමය ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ තාත්තට හරි එහෙම නැත්නම් අම්මට හරි කොණ්ඩේ යන ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ක්‍රියේටින් ගන්න එපා. කවුරුත් මේ ගැන කියන්නේ නැහැ ක්‍රියේටින්. හැමෝම කියන්නේ ක්‍රියේටින් හොඳයි කියලා. නමුත් ක්‍රියේටින් හොඳයි අතරම ක්‍රියේටින් වල ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයාගේ ජාන්මය වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට කොණ්ඩේ යෑමේ අවදානමක් මේකේ තියෙනවා. ක්‍රියේටින් වල තියෙනවා ලෝඩින් ෆේස් එකයි අන්ලෝඩින් ෆේස් එකයි කියලා දෙකක්. මම මේකෙන් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ අන්ලෝඩින් ෆේස් එකට යන්න. ඒ කියන්නේ ඔයා දවසට ග්‍රෑම් 3ක් 5ක් අතර ප්‍රමාණයක් කන්ටිනියුස්ලි ගන්න. ඒකෙන් ඔයාට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒ කියන්නේ ක්‍රියේටින් ගත්තාම ඔයාගේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා. ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා කියන්නේ ඔයාට වැඩි බරක් උස්සන්න පුළුවන්. ඔයාට වැඩි බරක් උස්සන්න පුළුවන් වෙනවා කියන්නේ ඔයාගේ මසල් එක ඩැමේජ් වෙන ප්‍රමාණය වැඩි. ඔයාගේ මසල් එක ඩැමේජ් වෙනවා කියලා කියන්නේ ඔයාගේ මසල් එක බිල්ඩ් වෙන ප්‍රමාණය වැඩි. හැබැයි ඔයා ක්‍රියේටින් එක නැවතුවොත් ඔයාගේ ස්ට්‍රෙන්ත් එකේ අඩුවීමක් බලා ගන්න පුළුවන්. සමහර විට ඔයාට අර කලින් ගාපු weight එක ක්‍රියේටින් එක ඉවර වෙලා සතියක් දෙකක් යද්දී ඔයාට ගහ ගන්න බැරි වෙන්නත් පුළුවන්. මං කියන්නේ ඔයාලට සප්ලිමන්ට්ස් හොඳ නැහැ කියලා. මොකද අපේ අම්මා කුස්සියේ පරිප්පු සීනි ලුණු දාලා තියන්නේ මම දීපු බෝතල් වල තමයි. මං කියන්නේ මගේ මේ බල්කින් මෙතඩ් එක ඔයාලට වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මේකට කන්සිස්ටන්සි කියන එක අනිවාර්යෙන්ම තියෙනවා. ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට පුළුවන් විදිහට උත්තර දෙන්නම්. ඉස්සරහටම කටින් එකකුත් කරන්න ඉන්නවා. කටින් එකටත් මම මේ වගේ වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් guys ඔයාලට මේ වීඩියෝ එකකින් ප්‍රයෝජනවත් දෙයක් ලැබුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා subscribe පාරක් දාගෙන යන්න. එහෙනම් guys ජය වේවා.